Hello everyone! Merry Christmas! ඉතින් Christmas season එක කියලා කියන්නේ ඕනම ආගමක කෙනෙක්ට වුණත් ඒ vibe එක feeling එක දැනෙන season එකක්. ඉතින් අපිටත් එහෙමයි. ඉතින් මේ පාරේ Christmas එකට අපි ඉස්සෙල්ලාම කරේ shopping කරන එක. කරලා අපේ ගෙදර ටිකක් ලස්සන decorate කරන්න පොඩි living area එකට වෙනම පොඩි Christmas vibe එක එන විදිහට decorations ටිකක් දාලා ඒ vibe එක ගෙදරට ගේන්න අපි හිතුවා. ඉතින් ඊට අමතර අපේ ලොකුම ප්‍රොජෙක්ට් එක උනේ මේ පාර ටිකක් ලොකු ක්‍රිස්මස් ගහක් හදන එක. ඉතින් ඒ නිසාම අපි අඩි 6ක් විතර ටිකක් ලොකු ක්‍රිස්මස් ගහක් ගත්තා. හැබැයි මාරම එක්සයිටඩ් මොකද අපි කලින් එහෙම හදලා නැහැ මෙච්චර ලොකු ගහක්. ඉතින් එක්සයිටඩ් එකත් එක්කම අපි හදන්න ගත්තාම තමයි තේරුනේ මාරම අමාරුයි. ඒක ගොඩාක් ටයිම් එක යන වැඩක්. මොකද ඒක assemble කරගන්න ඒක හදාගන්න තමයි ලොකුම කාලයක් යන්නේ. මොකද අපි ගත්ත ගහේ හෝල්ඩ් කරලා තියන්න තිබුණ කැලේ ටික තිබුණොත් පැය 3ක් ආවොත් වැටෙනවා වගේ හදන්න වුණා. ඒකට සෑහෙන වෙලාවක් අපිට ගියා. ඩෙකරේෂන් එක කරන්න කලින් අමාරුම පාර්ට් එක ගහ හදාගන්න එක. හැබැයි අර ෆැමිලි එකත් එක්ක ඒක හදනකොට ඒක වෙන එක්ස්පීරියන්ස් එකක්. අර ක්‍රිස්මස් වයිබ් එක ඇඟට දැනෙනවා පවුල හැමෝම එකතු වෙලා මේක කරනකොට. ඉතින් පවුල හැමෝම එකතු වෙන්න හැමෝම එකතු වෙලා මේ වගේ දෙයක් කරන්න මං හිතනවා මේ සීසන් එක හැම අවුරුද්දකම එන්නේ පවුලේ සමගිය සහයෝගය මේ හැම දෙයක්ම එකතු කරලා පවුල හැමෝටම ෆැමිලි ටයිම් එකක් දෙන්න කියලා මම විශ්වාස කරනවා. මේ පාර නත්තල ගොඩක් අය සමරනවා වගේම ගොඩක් අයට සතුටින් සමරන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ මාළගුණේ තිබුණ බලපෑමත් එක්ක වෙලා තියෙන දේවල් එක්ක නත්තල සමහර කෙනෙක්ට සමරන්න පුළුවන්, සමහර කෙනෙක්ට සමරන්න වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා අපිට පුළුවන් විදිහට හැම කෙනෙක්ම අනිත් කෙනාට උදව් කරලා නත්තල හේතුවක් කරගෙන තව කෙනෙක්ගේ ජීවිතයට හිනාවක් දෙන්න බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ නත්තලේ දෙන්න පුළුවන් හොඳම දේ. ඉතින් හැම කෙනෙක්ටම හැමදේම දෙන්න බැරි වෙයි. හැබැයි තමන්ට පුළුවන් විදිහට තමන් පුළුවන් මට්ටමින් තව කෙනෙක්ට දෙයක් දෙන්න මේ නත්තල ස්ථාවක් කරගත්තොත් හොඳයි කියලා මං හිතනවා. නත්තල් ගහ හදන එක අපේ දැන් මේන්ම වැඩේ උනේ. ඉතින් නත්තල් ගහ ටික හැදෙනකොට ඒක ලස්සනට ඩෙකරේට් වෙනකොට හරි ආසයි. මේ ලෝකෙන් හැම කෙනෙක්ටම වන්නා වූ නත්තල සාමය සතුට සෞභාග්‍ය නිරෝගීකම සපිරි සුබ නත්තලක් වේවා.